මිනිස්සු වැඩිපුරම රිද්දන්න පුරුදු වෙලා ඉන්නේ තමන්ට වැඩිපුරම ආදරය කරන මිනිස්සු. හිතන්න ඔබ විවාහක යුවලක් කියලා. ඔබේ ස්වාමියා ඔබ පිළිබඳව වැඩිපුරම සොයා බලනවා නම් ඔබට ඕක වැඩි කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ බිරිඳ ඔබ පිළිබඳව වැඩිපුර සොයා බලනවා නම් ඔබ කොහෙද යන්නේ ඉන්නේ? ඔබට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඔබ ඒ කරදරය අනිත් අයට සාපේක්ෂ කරලා අනේ අරයා නම් මෙහෙමයි අරයා නම් එහෙම නෑ මට මේක වදයක් මේ විදියට ඔබ හිතනවා නම් ඔබ කරගන්නේ ඔබට වැඩිපුරම ආදරය කරන මනුස්සයාව ප්‍රතික්ෂේප කිරීම. ඒ හින්දා ඔබේ යුතුයකම තමා ඔබට වැඩිපුරම ආදරය කරන මනුස්සයාව ආරක්ෂා කරගන්න එක.